කියන්න ටීචර් කෙනෙක්ගේ PhD මේක හරිද ඔයාලා රැගුවනේ PhD ගන්න ලේසිද කියලා අහගන්න කොහොමද හරිද PhD එක ගන්න ඒ පළවෙනි පාදිනේ BSc Bachelor of Science හරිද ඒක කරලා ඊළඟට තමයි MSc හරිද MSc කියන්නේ Master of Science Bachelor of Science ඊට පස්සේ Master of Science ඊට පස්සේ PhD තියෙන්නේ හරිද මේ BSc එක සාමාන්‍යයෙන් අවුරුදු 3 හෝ 4 වෙනවා. ඒක කෝස් අනුව වෙනස් වෙනවා. හරිද? MSc එක සාමාන්‍ය අවුරුදු 2කට ආසන්න කාලයක් තමයි යන්නේ මම කියන්නේ සයන්ස් පැත්තේ. හරිද? PhD එක ගත්තොත් මේ PhD එක සාමාන්‍යයෙන් අවුරුදු 5ක් හෝ 6ක් ගොඩක් වෙලාවට PhD කරන්නේ මේ රටවල් වල ගිහින්. හරිද? මේ රටවල් වල ගිහින් තමයි PhD එක කරන්නේ. ඒක අවුරුදු 5ක් හෝ 6ක්. හරිද? ඒතකොට මේ BSc තියෙන කට්ටියට කෙලින්ම PhD apply කරන්න පුළුවන් GPA එක first class වෙලා එහෙම වුණා. first class වෙලා මේ එහෙමවත් PhD කියන කට්ටිය කෙලින්ම MSc නැතුව PhD apply කරන්න පුළුවන්. හරිද? ගොඩක් වෙලාවට මේ සාමාන්‍ය BSc කියන BSc වල first class වගේ තියෙනකොට එයාලා මේ රටවල ස්කෝලර්ෂිප් හම්බ වෙනවා. ඒක තමයි PhD ගන්න. හරිද? ඒ කියන්නේ මාර දුකක් විඳලා තමයි තියෙන්නේ PhD අවුරුදු 5ක් 6ක් ඉඳලා හරිද මේකෙත් ඉගෙනගෙන එහෙම තමයි තියෙන ආචාර්ය උපාධියක් හරියට ගන්න. හරිද? මේ අපේ සයන්ස් එක. හරිද? ඒකට ඉතින් ඔයාලා හිතන්නකෝ මේ ඕක ඉතින් අර කොහොමද කියන මේ ඔබෝ PhD එකේ ඒ කියන්නේ නිකන් දාගම තමයි තියෙන්නේ. හරි. මේක සල්ලි දීලා ගන්නත් පුළුවන්. හරිද? ඊයර ෆොටෝස් හරිය අර. ඒකේ ෆොටෝස් හරිය. හරිද? අයියේ ෆොටෝස් ඉන්න ගන්න පුළුවන් සල්ලි. සල්ලි දීලා ඒ රටවල් වල තියෙන එක සියම් සංවිධාන ආදී එහෙම ගන්න පුළුවන්. මම එහෙම කියන්නේ. එහෙම ගන්න පුළුවන් ගන්න බැරි නේද? ඒකලි. එහෙම ගන්න පුළුවන් ගත්තට ඒක අර මම ඉස්සර ආචාර්ය අර නිකන් අර මේ කරන්නේ පාවිච්චි කරනකොට ඒක වැරදි. චරණිය අමාරුයි. හරි. චරවුල් 10 කිලෝ දුක් කියලා ඉඳලා ගන්න ආචාර්ය උපාධිය මේ කොහොමද කියන්නේ මේ නිකන් දාගන්න. හරිද? අර ඒක ඇතන් තියෙන ප්‍රශ්නේ. ගන්න පුළුවන් ගත්තට ඉතින් මේ මොක තමයි වෙන්නේ. හරිද? ඕනනම් try කරලා බලන්න. හරිද? මේ සල්ලි දීලා ගන්න මේ පළවෙනි මොකද මේ BSc ඒව ඕනේ නැහැ සල්ලි දීලා ගන්න. මම ගන්න විදියට. ඕන විදියට ගන්න පුළුවන්. සල්ලි දෙනකොට ගන්න පුළුවන්. හරිද? එහෙම තමයි තියෙන්නේ PhD. ගොඩක් අමාරුන් තමයි තියෙන්නේ ගන්න. මේ ගන්න PhD එක ගොඩක් යන පොඩ්ඩෝ මේ නමට යටින් දාගන්න. නමට ඉස්සර. එහෙම නැත්නම් ගන්න පුළුවන් ආචාර්ය වෙන්න පුළුවන් එක විදියට. ආචාර්ය ගන්න. රෙජිස්ට්‍රාර් කාර්යාලයකට යන්න. ගිහිල්ලා. ඒකේ නම දාන්න ඕන මේ නම වෙනස් කරන එක. නම වෙනස් කරන එකට දාන්න මේ ඔයාලගේ මොකක්ද තියෙනවද මොකක් හරි. හරි පිටමු ගාලන ගාල් වගේ වගේ හරි මොකක් හරි ගාල් හේ වගේ තරිඳු මොනම නමක් කියමු. නම වෙනස් කරන්න දෙන්න. ගාල් හේ වගේ නමට ඉස්සෙල්ල ආචාර්ය තරිඳු අන්න එහෙම දාලා දෙන්න. අන්න එහෙම වුණොත් පුළුවන්. හරිද? එහෙම නැතුව මේ හරිද? එහෙම නැතුව මේ ඒක එහෙම පුළුවන්. ආචාර්ය නමට ඉස්සරහින් ඒතොර ආචාර්යෙන් මොකක්ද? දැන් ගෞරව නම ගන්නත් පුළුවන් මේ දේශබන්දු වගේ තියෙන ගෞරව නම තියෙන දේශබන්දු දේශමාන ඒවත් නම එක නමට ඉස්සරහින් ඕනනම් මේ වෙනස්කම් කරලා මේ ඕන එකක් නම වෙනස් කරලා දාගන්න. හරිද? නැතුව මේ බං මේ කොච්චර අමාරුද මේ මිනිස්සු ගන්න මේ කොහෙවත් යන බොම්බේ. ඒව පාවිච්චි කරද්දී මේ ඇත්තටම PhD එකට අට කරක් ගන්න. හරිද? දැන් PhD කියනවා කියන්නේ අට කරක් නෙමෙයි. මෙච්චර අවුරුදු ගානක් ඉවසගෙන ඉගෙනගෙන එහෙම ගන්නවා කියන්නේ. හරිද? සමහර අපි මේ මෙතන නවති. ප්‍රේම MSc එක. මොකද යන්නේ නැති. ඒ වුණාට මේ ගාට එනවා කියන එක පට්ට පොර. හරිද? ඒක අර මේ ටියුෂන් ගුරුවරු විදියට හැම එක දේශපාලනඥ මේකම ඒක අවභාවිතා කරන්න ගත්තාම ඒක වෙන්නේ අර මේ ඇත්තටම මේක ඉගෙන ගත්ත මිනිස්සුන්ට මොකද වෙන්නේ? පට්ට අසාධාරණයි. හරිද? ඒ කියන්නේ මම කියන්නේ ඔයාලට කියන්නේ මේක try කරන්න. දැන් කැම්පස් ගියාට පස්සේ මේ විදිහට මේ පාත් එකේ යන්න පුළුවන්. හරිද? මේ පාත් එක මේ අමාරුට ඒකම අමාරු. කියන්නේ තමට වමනාව තිබ්බොත් මේ ඕන එකක් කරන්න පුළුවන්. හරි නේද? එහෙම කළා ඉස්සරහට අර එක ෆීල්ඩ් එකට දැන් මෙඩිසින් වල ගත්තොත් ආගම මෙඩිසින් වල ගත්තොත් තියෙනෝනේ වෛද්‍ය MBBS කරලා
ඊට පස්සේ ස්පෙෂලිස්ට් වෙලා එහෙම වෙනවනේ විශේෂඥ වෛද්‍ය. මේ විශේෂඥ වෛද්‍යවරයෙක් වුණා ඔයාගෙනම දැන් සමහර ડોක්ටර්ස් ඉන්න මේ රෝගේ කෙනෙක් කිව්වොත් එයා විතරයි. එයා තමයි ඉතින් ප්‍රසිද්ධ. හරිද? අන්න ඒ වගේ කෙනෙක් වෙන්න. එතනින් නවතින්න එපා මම කියන්නේ. ඊළඟ එකක් කරලා ඒ ෆීල්ඩ් එක සම්බන්ධව මම ඇහෙනකොට ඔයාගෙනම කියන PhD ගන්න. ඒ PhD එක සම්බන්ධ ඔයාගේ නම වෙන විදිහට ඔයා වැඩ කරා. හරිද? එතනින් නවතින්න. ඉස්සරහට යන්න තමයි. හරිද? ඒ කියන්නේ ඒ ශාස්ත්‍රීය ප්‍රවීණයෙක් වෙන ශාස්ත්‍රීය දක්ෂයෙක් වෙන්න. හරිද? එතකොට දැන් ඔයාලා දන්නවද මේ PhD ගත්තාම වෙන්නේ කවුද? තමයි ආචාර්ය. දැන් ඇත්තටම හරිද? මහාචාර්ය වෙන්නේ. ඒකත් දැන් සමහරවල් භාවිතා කරනවා. කියන්නේ මේකට මහාචාර්ය වෙන්නේ විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් වෙනවා. හරිද? විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් වෙනවා. යම් කිසි කාලයක් උගන්වනකොට ඒ ගුරුවරයා ඒ ආචාර්යවරයා මහාචාර්යවරයෙක් බවට විශ්වවිද්‍යාලෙම තාක්ෂේරු කළා. ඒ යම් ක්‍රියාපටිපාටියකට අනුව මහාචාර්යවරයෙක් හෝ ආචාර්යවරියක් බවට පත් කරනවා. හරිද? අන්න එහෙම තමයි මේ මහාචාර්ය. ඒකත් අර මේ පාවිච්චි කරන්න සමහර අය වැඩි විදියට මේ එතකොට කියන අර ආචාර්ය තුලා යම් කිසි අවුරුදු ගානක් ගිහිල්ලා. ගිහිල්ලා ගමන් මේ මට ආචාර්ය මට මහාචාර්ය දෙන්න කිව්වට එහෙම හම්බෙන්නේ නැහැ. යම් කිසි කාලයක් ගියාට පස්සේ තමයි ඒක හම්බෙන්නේ. හරිද? නැත්නම් පට්ට පොරක්නේ. ඒ වගේ පොලක් තමයි ඉතින් මහාචාර්ය වෙන්නේ. හරිද? ඉතින් නවතින්න. ඔබ ඉතින් පාත් කියන්නේ හරිද? කැප කරන්න වෙනවා. ඒ දේවල් කැප කරන්න වෙනවා. තමන්ගේ වෙලාව කැප කරන්න වෙනවා. උනාන්සිය ඊට පස්සේ තමන් ආසල දේවල් සෑහෙන කැප කරන්න. කැප කරත් මේ ගියම ගන්න පුළුවන් ඉතින්. හරිද? ඒක තමයි ඉතින් මේ ඔය ආපු ටික